අයිබෝවන් ආදරණයෙන් පිටිදුවේ පුතේ තුන ශ්‍රේණිය මගේ පුංචි පැටවුන් එක්ක ගණිත ගැටලු විසඳන මෙන්න ගණිත ගැටලු අංක 2. ඉතින් මගේ ආදරණීය පුංචි දේ පුතේ පියවරෙන් පියවර තමයි අපේ ජීවිතය අපි ඉස්සරහට යන්න ඕනේ. ඇයි අපි එකපාරම අපේ ඉලක්ක වලට යන්න ගත්තොත් මොකද වෙන්නේ? සමහර ලාවට මග හැරෙන්න පුළුවන්, අත හැරෙන්න පුළුවන්, සමහරලාට ඊළඟට කරන්න තියෙන දේ දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා පුංචි සරල ගැටලු වල ඉඳලා දැන් අපි යනවා ගණිත ගැටලු පියවරෙන් පියවර ඉස්සරහට. ඉතින් මගේ පුංචි දේ පුතේ ඔන්න අපි සූදානම් වෙන්නේ ගණිත ගැටලු අංක 2 මෙන්න මේ විදිහට පුංචි දුවල පුතාලත් එක්ක විසඳන්න. ඉතින් මගේ රත්තරන් දේ පුතේ ගණිත ගැටලු අංක 2 මගේ නියංචියාලු ටිකත් එක්ක එකතු වෙලා දැන් ඔන්න අපි පටන් ගන්න යන්නේ. ඔන්න බලන්න ගණිත ගැටලු අංක 1 මොකක්ද කියලා. ගණිත ගැටලු අංක 1 ඔන්න එනවා මොකක්ද බලන්න. අන්නාසි ගෙඩියක මිල රුපියල් 40කි. දොඩම් ගෙඩියක මිල රුපියල් 25කි. දොඩම් ගෙඩියේ සහ අන්නාසි ගෙඩියේ එකතුව කීයද කියලා අහනවා. දැන් පළතුරු කන්න ආසයි නේද මොනේද? ඉතින් කල්තුරු කන්න හොඳයි විටමින් ශරීරයට එන්නේ අපි. හැබැයි මේවා ගන්න අපි සල්ලි දෙන්න ඕනේ. මේ සල්ලි වලින් කුපමණ ප්‍රමාණයක් වියදම් කරන්න ඕනේද කියලා තමයි මේ දැනගන්න යන්නේ. එසේනම් ඔය පුංචි දෙයක්. මුලින්ම බලන්න අන්නාසි ගෙඩියක මිල දොඩම් ගෙඩියක මිල කියලා මෙන්න අන්නාසි ගෙඩියක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න දොඩම් ගෙඩි දෙකකුත් තියෙනවා. මං ඔන්න පළවෙනි ගණිත ගැටලුවේ දුවාට කියලා දුන්න දෙයක්. ඒ තමයි අපි මෙතන කරන්නේ එකතු කරනවද අඩු කරනවද? මේ ගෙඩි දෙකේම මිල හොයන්න තියෙන්නේ. පුතේ මට කියන්න එකතු කරනවද අඩු කරනවද කියලා? එකතු කරනවා. very good. එහෙනම් අපි ඔන්න අපේ ගැටලුව හදන්න පටන් ගන්නවායි හදන්න. හරි. එසේනම් අපි බලමු පාලනය පියවරට අපි ඔන්න ගත්තා. මුලින්ම ලියන්න ඕනේ අන්නාසි ගෙඩියේ මිලද දොඩම් ගෙඩියේ මිලද? අන්නාසි ගෙඩියේ මිල. ඇයි අන්නාසි ගෙඩිය රුපියල් 40යි. එහෙනම් අපි ඒක ලියනවා පුතේ මුලින්ම අපි වගන්ති උනේ නැහැ. අපි ලියනවා අන්නාසි ගෙඩියේ මිල ඔන්න රුපියල් කීයද? රුපියල් 40යි. ඊට පස්සේ දැන් ඔන්න අන්නාසි ගෙඩිය රුපියල් 40යි. අපි දැන් දොඩම් ගෙඩියක මිල කීයද? දොඩම් ගෙඩියේ මිල අපි වෙන පාට කියනවා. දොඩම් ගෙඩියේ මිල රුපියල් 25යි. ඔන්න ලියනවා. රුපියල් 25යි. ඔන්න. ඊළඟට මොකද කරන්නේ? මේ දෙකේම මිල හොයන්නේ ඕනේ. හරි. මේ දෙකේම මිල හොයන්නේ ඕනේ අපි දෙකම එකතු කරලා. ඔන්න බලමු අපි දෙකේ මිල දාන්න. අපි එකතු කරන්න ගන්න කොහොමද? මෙන්න 7 පැත්තෙන් එකතු කළා 0යි 0යි 7 පැත්තෙන් 3යි. ඊට පස්සේ කොහොමද? මෙන්න මේ 0යි 5යි 5යි 4යි 2යි 6යි. එතකොට කීයද? අපි මේ සඳහා බලන්න ඕනේ හරියට කියලා මුද රුපියල් 65යි. බලන්න හරියට කියලා වගේ බලන්න උත්තරේ. ඊළඟට අපි යනවා දෙවෙනි ගණිත ගැටලු කොට. බලමු අපි දෙවෙනි ගැටලුව මොකක්ද? කොඩි වැලක වැල් කියනවා. නේ? කොඩි වැලක නිල් කහ රතු ලෙස කොඩි පිළිවෙලින් අමුණා ඇත. එසේනම් එම වැලේ අටවැනි කොඩිය මොන පාටද කියලා අහනවා. දැන් කොඩි වැලේ කොඩි නිල් කහ රතු කියලා අමුණලා තියෙනවා. හරි. මෙතන දැන් විවිධ ක්‍රම තියෙනවා. හැබැයි මයි පුතාලා තාම දන්නේ නැහැ බෙදීම. බෙදීම සමහරු දන්නවා, සමහරු දන්නේ නැහැ. මෙතන 10ට අඩුවෙන් තියෙන හින්දා ඔයාලා මේක කටු වැඩ තොලේ 10ට අඩුවෙන් ඉන්න කොටි ටික ලියා ගන්න. බැරි වෙලා මෙතන 10ට වැඩියෙන් වගේ තිබ්බනම් තව ටික කාලෙකින් මං කියලා දෙනවා ඒකේ තියෙන හරිම ලේසිම ක්‍රමයක් තියෙනවා. දැනට ඔයාලට පුංචි මොලේට අපි හොයන්න කියලා දෙන්නේ 10ට අඩු ප්‍රමාණයක්. මොකද අපි පියවරෙන් පියවරණයක්
හරි එහෙනම් බලමු මේ කොහොමද හදන්නේ කියලා. ඒ තමයි අපි ලියමු. මේකේ තියෙනවානේ අපේ පාට තියෙනවානේ මුලින්ම තියෙන්නේ නිල්. අපි කොඩිය අපි අකුර දාමුකෝ. මෙන්න තියෙනවා මුලින්ම නිල් කොඩිය. ඊට පස්සේ තියෙනවා මොකද්ද? කා. අකුරු දාමුකෝ අපි. නිල් කහ ඊට පස්සේ රතු. ආයෙත් තියෙන්නේ දැන් තුනක් කියවගයි ඈ. 1යි 2යි 3යි. ආයෙ තියෙනවා නිල් කොඩියක් එයා හතරවෙනි කොඩිය. ඊට පස්සේ ආයෙ තියෙනවා මොකද්ද? කහ කොඩියක් එයා පස්වෙනි කොඩිය. ආයෙ තියෙනවා කීයද? රතු කොඩියක් එයා හයවෙනි කොඩිය. තාම ඉවරනේ. අපෙන් අහන්නේ කීයක කොඩියද? 8වෙනි කොඩිය. ආයෙ නිල් කොඩියක්. මෙන්න ඒක තමයි 7වෙනි කොඩිය. ඊට පස්සේ කහ පාට කොඩියක් තියෙන්නේ. ඒක 8වෙනි කොඩිය. දැක්කද? ඔයා ওই විදිහට ලියාගෙන ගිහිල්ලා 8වෙනි කොඩිය මේ කවුද? කහ පාට කොඩිය. දැක්කද? අපි මේ 10ට අඩු ප්‍රමාණයක් ඉන්න ලියාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක වඩා වැඩි වුණොත් අපි බලමු ඊළඟ කොහොමද හදන්නේ කියලා. මෙන්න අපේ තුන්වෙනි ගාන. මෙන්න දැන් චුට්ටක් ශිෂ්‍යත්වයේ ඔය අනුමාන ප්‍රශ්න පත්‍ර වලට එහෙම ටික හමු වෙන ගණිත ගැටලුවක් කියලා දෙන්න හදන්නේ මම. හරි. බලමු මේ මොකක්ද කියලා. මුලින්ම කියනවා මෙන්න. කසුන්ට වඩා මලික් උසයි. මලික්ට වඩා අනුක උසයි නම් උස වැඩිම කෙනා. ඔන්න මේ වගේ ගානක් හදද්දී අම්මලා මෙයාලට මෙන්න මෙහෙම උදව් කරන්න ඕනේ. ඒ තමයි මම පුංචි දුවේ පුතේ. අපිට පුළුවන් මෙන්න මෙහෙම ඉලක්ක ගන්න. එයා කහ පාටනේ. අපි ගමුකෝ රතු පාටෙන් අනුකූල ලේසි. ඔන්න ඔමි ඉලක්ක ගන්නවා පුංචි දුවේ. දැන් අපිට කියලා දෙන්න කෙනා. කසුන්ට වඩා මලික් උසයි. මෙතනින් උසම කෙනා. කසුන්ද මලින්ද උස. කසුන්ට වඩා මලික් උසයි. එහෙනම් ඔන්න පුතේ මෙන්න මේ ඉතේ අපි ලියනවා මෙහෙම. කසුන්. දැන් කසුන්නේ මුලින්ම කියවෙන්නේ. ඔන්න ක අකුර ලියනවා. කසුන්ින්. කසුන්ට වඩා උසයි කවුද? මලික්. එතකොට එයා ලියන්නේ උඩින්ද පහළින්ද? මලික් කියන එකේ මයන්න ලියනවා මෙන්න. දැන් ඔන්න කසුන්ට වඩා මලික් උසයි උඩින්. ඊළඟට කියනවා මලික්ට වඩා රණුක උසයි කියලා. ඒතර ඉතින් නම් කවුද උසයි? මලික්ට වඩා රණුක උසයි. කවුද උසයි? මෙන්න රණුක උසයි. එසේනම් බලපු අපි උස වැඩිම කෙනා කවුද හොයන්න කියලා. උස වැඩිම කෙනා මෙතනින් කවුද? කසුන්ද මලික්ද රණුකද? රණුක. දැන් ඔන්න ගණන් තුනක් අපි හැදුවා. අපි දැන් හදන්නේ දැන් හැමදාම අපේ ගණිත ගැටළු පන්තිරේ ඉඳලා ඉන්න අයට පුංචි වීඩියෝ එකක් දෙනවා සින්දුවකුත් බලන්න. එතකොට ඔන්න ගණිත ගැටළු තුනක් හැදුවා. හතරවෙනි එකට යන්න කලින් අපි මේ හදන්නේ පුංචි වීඩියෝ එකක් බලන්න සින්දුවක්. බලන්නකො ඔයගොල්ලන්ටත් මේ වගේ දෙයක් වෙලා තියෙනවද කියලා. මගේ බයිසිකලේ පාගන කොට හැටේ නියර ළඟදි වෙලේ මම වැටුණා මඩේ. මගේ බයිසිකලේ පාගන කොට හැටේ නියර ළඟදි වෙලේ මම වැටුණා මඩේ. වටපිට බැලු කලේ කවුරුත් නෑ බොලේ පඳුර අස්සේ කැලේ හාවෙක් හරි වැඩේ. වටපිට බැලු කලේ කවුරුත් නෑ බොලේ පඳුර අස්සේ කැලේ හාවෙක් හරි වැඩේ. ගාගෙන
සිංගක් බලලා ඉවර වෙලා ඇත්තටම දැන් කුංචි කාලේ ඉතින් යද්දි එක එක්කෙනාට ඒක මතක් වෙන්නේ නැති නේද බයිසිකල් එක රුම් 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 ගාලා ගිහිල්ලා වැටෙනවා වැටිලා ඉවරලා මට නානවා ඔම දේවල් එනවා නේද මොකද අපේ කොල්ල වැඩිපුරම ආසයිනේ බයිසිකල් පදින්න ඉතින් පුංචි දේ පුතේ ගණිත ගැටලු හැමෝම හිතන් ඉන්නේ හරි අමාරුයි කියලා අමාරු නෑ කටු වැඩ කරමු අපි එකතු වෙලා අපි හැමෝම එකතු වෙලා කටු වැඩ කරමු කටු වැඩ කරන ගමන් ගණිතේ හදන්න පුදුම ලේසි ආස හිතුවොත් ඔයගොල්ලන්ට මේවා කරන්න හරිම ලේසි හරි එහෙනම් මෙන්න අපි කලින් පාර හැදුවාගේ ගැටලුවක් එකේදී ඔයාලා මුලින්ම ගැටලුවක් හැදුවා මතකද දන්නේ මතකයිද හරි මොකද්ද මේ ප්‍රශ්නේ දර්පණයකින් බැලුව විට එලෙසම පෙනෙන හැඩය කුමක්ද? දර්පණයක් කියන විදිහට දර්පණයක් කියන විදිහට දැන් දන්නවා. එදා කියලා දුන්නා දර්පණයක් කියන්නේ කණ්ණාඩියකට. කණ්ණාඩියේදී ඔයාගේ දකුණු අතේ සෙව්වොත් ඒ හවුසවන්නේ වම් අත. ඔයා වම් අතේ සෙව්වොත් ඒ හවුසවන්නේ දකුණු අත. එසේනම් මගේ පුංචි දුවේ පුතේ මම කිව්වා මෙහෙම එකක් ආවොත් ඔයාට කරන්න ඕනේ ඔයාගේ කටු වැඩ පුතේ හරි නැත්තම් මෙන්න මේ ගණිත ගැටලුව තියෙන ඔයා ලියාගෙන ඉන්න පුතේ හරි ගන්න පුතේ ඔයාගේ පැන්සල අඩියෝලාගෙන මොකද කරන්න හරි කෙලින් අතට විතරයි මේ හැම එකක්ම කෙලින් අතට ඉරක් අඳින්න ඕනේ. කොහොමද අඳින්නේ ඕම් බලන්නකො. මෙන්න මෙහෙම දෙකට කපන්න. හරි මැද්දෙන් දෙකට කපන්න. ඔන්න දැන් බලන්න. දැන් මන්නල් අරගෙන කණ්ණාඩිය තියාගෙන ඉන්නේ දක්වලයක්. මේ එතකොට මට නම් පේනවා. දැන් මං කිව්වා නේද? හරියටම මැද්දෙන් දෙකට කැපුවාම දෙපැත්තම එක වගේ තියෙන එක මොකක්ද? දෙපැත්තම එක වගේ තියෙනවා. මේකේ මේ පැත්තයි සමාන නැහැ. ඉතින් ඒ හින්දා ඒ විදියටම පේන්නේ නැහැ. ඊට පස්සේ මෙයා කියන මේ පැත්තයි මෙයා මේ පැත්තට වඩා මේ පැත්තට දෙවි. ඒ හින්දා සමාන නැහැ. ඒ විදියටම පේන අකුර මොකක්ද? ඕ අකුර කඩදා වේතරේ නියමයි. ඔතමයි හරියන්නේ. දවස ගානේ ඔක් කරගෙන යද්දි. සමහර තව ක්‍රම තියෙනවා අපිට කියනවා පොළේ අනිත් පැත්ත හරලා බලන්න කියලා මෙහෙම උඩට. ඉතින් ඒ වගේ ක්‍රම පුළුවන්. නැත්තම් ඔයා ලියාගෙන ඉන්න ප්‍රශ්න පත්‍රයේ අනිත් පැත්ත හරලා බලන්න. එතකොටත් පේනවා ඊගේ තියෙන වෙනස් වෙන්නේ නැද්ද කියලා. මේ ක්‍රමයට පුළුවන්. පුංචි ඔයාට ලේසිම ක්‍රමය බලන්න. මේක තමයි ලේසිම ක්‍රමය. හරි. අපි යන අපේ අත්සාන ගණිත ගැටලුවට පහයි කරන්නේ අපි දවසට වෙනනම් තිබෙන්නේ. වාර විභාගයකදී සමුත්ති ලකුණු 82ක් ලබා ගත්තා. හොඳයි නේද? ලකුණු 82ක් නාගන්න. වොජිත සමුත්තිට වඩා ලකුණු 4ක් වැඩියෙන් ගත්තා. දැන් කවුද මේ දෙන්නගේ නේද? වොජිතද සමුත්තිද? වොජිත එසේනම් මුචිත ලබාගත් ලකුණු ගන්න කීයද? මට කියන්නකො බලන්න ඉතින් මේක හදන්නේ කොහොමද කියලා. එකතු කරනවද අඩු කරනවද මේක හදන්න? එකතු කරනවා. එහෙනම් එකතු කරලා බලන්න. පටන් ගන්න බලන්න දැන් මේ ගාන හදන්නදී අපි මුලින්ම ඔන්න කවුද ලකුණු ලබාගත්තේ? සමුති ලකුණු 82ක් ලබා ගත්තා. හරි. සමුති ලබාගත්ත ලකුණු 82ට වඩා ලකුණු 4ක් කියපු ගමන් මොකද කරන්න ඕන? එයා වැඩිපුර ලකුණු 4ක් ලබා ගත්ත කවුද අපේ වොජිත ලකුණු 4ක් ගත්තා. දැන් මොකද කරන්නේ? මෙන්න ලකුණු ටික අපි එකතු කරනවා. ඒ 4 ලියා ගන්නවනේ පුතේ එකේ ස්ථානයේ ඇතුළේ. එක ස්ථානයේ ඇතුළේ තමයි ලියා ගන්න. සමහරු වරද්දලා ලියනවා 10 ස්ථානයේ ඇතුළේ. එතකොට වැරදි. යට ඉලක්කම් වල පිළිවෙලට මෙන්න මෙහෙම එක ස්ථානයක් එළියෙන්නේ. 2යි 4යි 6යි 8යි මෙන්න මෙතන නැතින්න ගන්නවා. එහෙනම් වොජිතගේ ලකුණු සංඛ්‍යාව කීයද? අපිට ගන්න පුළුවන් 86යි.
කාටද මේ උත්තරය? ඔන්න පුතේ ඉතාමත්ම සරලව ඉක්මනින්ම අපි ගණිත ගැටලු 5ක් අවසන් කරනවා. අපි ගැටලුවක් ඔන්න සතියකට එක ගානේ අපේ ගැටලු 1 ගැටලු 2 කියලා අපි ඉවර කරනවා. සින්දුවක් අහනවා, දැනුම වැඩි කරගන්නාමයි පුංචි දුවල පුතාලට අපි අලුත් දැනුම එකතු කරනවා. ඉතින් මගේ රත්තරන්ගේ පුතේ ආසාවෙන් ඉගෙන ගන්න ආස කරන මේ පුංචි ශිෂ්‍යත්ව පන්තියේදී තවුස ගානේ අලුත් දෙයක් ඔයාලට එකතු කරලා දෙන්නයි මේ සූදානම. එහෙනම් අපි ඊළඟ ගැටලුවක් තුනෙන් හමු වෙනවා.